හායි යාළුවනේ ඔයාලට කොහොමද? අද vlog එක මොකක්ද කියලා ඔයාලා දැනටමත් දන්නවා ඇති. අපි ජපුර කැම්පස් එකට ගියා අපේ බැච් එකේ යාළුවොත් එක්ක. අපිට කැම්පස් එකෙන් එන්න කියලා තිබුණා එදා දවසේදී. අපේ ග්‍රැජුවේෂන් දවස ළඟම එන්න නිසා අපිට ක්ලොක් එක ගන්න තමයි එන්න කියලා තිබ්බේ. එදා දවස මගේ ජීවිතේ විශේෂ දවසක් නිසා ඒ දවස ඔයාලා එක්ක ෂෙයා කරගන්න හිතුණා. එහෙනම් අපි බලමු එදා දවස ගත වුණේ කොහොමද කියලා. මුලින්ම කැම්පස් එකට ඇතුල් වෙන්න තියෙන්නේ මෙතනින්. එහා පැත්තෙන් තමයි වාහන ඇතුල් වෙන්නේ. බලන්නකෝ මල් වත්තක් වගේ ලස්සනයි. කැම්පස් එකට ඇතුල් වෙද්දිම තියෙන මේ බිල්ඩින් එක තමයි සුමංගල මන්දිරය. කැම්පස් එකේ පරණම බිල්ඩින් එක තමයි මේ. ඒ පැත්තේ තමයි ආර්ට් ෆැකල්ටි එක තියෙන්නේ. සුමංගල මන්දිරයත් එක්කම වම් අත පැත්තට හැරුණට පස්සේ මල් ගස් වලින්ම ලස්සනට සැරසිලි කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. මේ වගේ ගොඩාක් තැන් ජපුර පුරාම තියෙනවා. කැම්පස් එකේ විශේෂම තැනක් තමයි මෙතන. වාහන එහෙට මෙහෙට යන නිසා හරිම කාර්යබහුල තැනක්. ඉතින් මෙතන තියෙනවා අතිපූජ්‍ය ශ්‍රී ශෝරත නායක ස්වාමීන් වහන්සේගේ පිළිරුවක්. ඒත් එක්කම තමයි කැම්පස් එකේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක පටන් ගන්නෙ. මේ තියෙන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එක. ඒ තමයි මගේ ෆැකල්ටි එක. කැම්පස් එකේ මේ පැත්ත බිල්ඩින් එක අයිති වෙන්නේ මැනේජ්මන්ට් එකට. ඉතින් මං කැම්පස් එකට ආවොත් අනිවාර්යයෙන්ම මෙතන මේ වගේ ෆොටෝ එකක් ගන්නවා. කැම්පස් එකට වෙනද එනවට වඩා වෙනස් හැඟීමක් තමයි එදා අපිට දැනුනේ. අපි අවුරුදු 3ක් කැම්පස් එකේ ඉගෙන ගත්තා. ඉතින් අද අපි අපේ ක්ලොක් එක අතට ගන්නවා. ක්ලොක් එක ගන්න ටයිම් දීලා තිබුණේ. එහෙනම් අපි යමු ක්ලොක් එක අරගෙන එන්න. ක්ලොක් එක අරගෙන ඇවිත් අපි යමු කැම්පස් එකේ තවත් ලස්සන තැන් බලන්න. මේ ඉන්නේ කැම්පස් එකේ මගේ හොඳම යාළුවෙක් සඳුනි. තව හොඳම යාළුවෙක් ඉන්නවා දසුනි අක්කා. එයා දැන් ක්ලොක් එක ගන්න තැන තමයි ඉන්නේ. අපිත් යමු එතෙන්ට. A few moments later. ඔන්න ඉතින් මට හම්බුණා ග්‍රැජුවේෂන් දවසේදී දාන මගේ ක්ලොක් එකයි හැට් එකයි ස්ටෝල් එකයි. මේ ටික අතට ගත්තම මාරම සතුටක් දැනුනේ. ඉතින් ඔයාලටත් මතක් වෙනවා ඇති ඔයාලත් ක්ලොක් එක අතට ගනිපු දවස අපිට ක්ලොක් එකයි හැට් එකයි පිටෝන් කරලා බලන්න කියලා කිව්වා. මොන හරි අඩුපාඩු තියෙනවද කියලා බලන්න. අවුරුදු 3ක කැපකිරීමල ප්‍රතිඵලයක් විදියට අපි ළඟදිම ඩිග්‍රී එක අතට ගන්නවා. ඉතින් එදා දවසට තමයි අපි මේ වගේ සතුටින් ලෑස්ති වුණේ. ක්ලොක් එක අතට අරගෙන මුලින්ම කරන්න ආසාවෙන් හිටපු දෙයක් තමයි මේ ක්ලොක් එක අතට ගන්න ලැබුණ නම් ඒ ආදරණීය ජපුර නිසා තමයි. ග්‍රැජුවේෂන් එකට සතියකට කලින් තමයි අපිට මේ ටික දුන්නේ. ඉතින් අපි ආයෙත් මේ ටික මේ විදියටම කැම්පස් එකට ගෙනත් බාර දෙන්න ඕනේ. අපෙන් පස්සේ එන නංගිලා මල්ලිලාට ගන්න. මැනේජ්මන්ට් එකත් එක්කම එහා පැත්තේ තියෙන මේ බිල්ඩින් එක තමයි කැම්පස් එකේ ලයිබ්‍රරි එක.
මේ වීඩියෝ එක බලන කෙනෙක්ට හරිම අවබෝධයක් නැති වෙන්න පුළුවන් කැම්පස් එක කොහොමද තියෙන්නේ කියලා. මුල් කාලේ මටත් පැටළුණා කැම්පස් එකේ පාරවල්. කැම්පස් එක හරිම ලස්සනයි, හරිම නිදහස්. මෙතන ඉන්නවා මගේ අනිත් හොඳම යාළුවත් දසුනි අක්කා. ඉතින් අපි හැමෝම එදා ගොඩාක් ෆොටෝස් ගත්තා. එදා දවස අපේ කැම්පස් ජීවිතේ අවසාන දවස. මම කොහොමත් ෆොටෝස් වීඩියෝස් ගන්න එක ඉවරයක් නෑ. ඒ නිසා ළඟ ඉන්න අයට තමයි කරදර. ඒ මොනවා වුණත් අපිට පුළුවන් හැම වෙලාවකම අපි ෆොටෝ එකක් වීඩියෝ එකක් ගන්න ඕනේ. අපේ ජීවිතේ ලස්සන දේවල් මතක සටහන් විදියට තියාගන්න. අන්තිමට ඒ දේවල් විතරයි සමහර වෙලාවට අපිට ඉතිරි වෙන්නේ. ජපුර කැම්පස් එක ළඟට ආපු කෙනෙක් නම් දන්නවා කැම්පස් එක ඉස්සරහා අච්චාරු කඩේ අච්චාරු වල රස. අපි කැම්පස් එකට ආවොත් අනිවාර්යයෙන්ම අච්චාරු එකක් නොකා යන්නේ නැහැ. ඉතින් අපි එදත් ගත්ත අච්චාරු එකක් වෙනද වගේම හරිම රසයි. කැම්පස් එක නම් ඉතින් හග්ගල මල්වත්ත වගේ තමයි. කැම්පස් එකේ තවත් ලස්සන තැන් තියෙනවා, හරිම නිදහස් තැන් තියෙනවා. අපිට එදා වෙලාව මදි වුණා කැම්පස් එක පුරාම ඇවිදින්න. විශ්වවිද්‍යාලයක් කියන්නේ පොතපතේ දැනුම විතරක් නෙමෙයි, විශ්වීය දැනුම ලැබෙන තැනක්. මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාලට හොඳ මොටිවේෂන් එකක් දෙන්න. මේ වීඩියෝ එක බලලා හරි කැම්පස් යන්න ආසාවක් ඇවිත් ඒ වෙනුවෙන් වැඩ කරනවා නම් ඒක හරිම සතුටක්. අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන ඔයා A level කරන කෙනෙක් නම් පොඩි හරි මොටිවේෂන් එකක් ලැබුණා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. කැම්පස් එන්න කලින් මමත් YouTube එකේ කැම්පස් වීඩියෝස් හරි ආසාවෙන් බැලුවා. ඉතින් හරිම සතුටුයි මේ දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලැබුණ එක ගැන. මේ වීඩියෝ එක බලලා ලයික් එකක් දාන්න. ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ක්ලොක් එක ගත්ත දවස ගත වුණේ මේ විදියට. ළඟදිම අපේ ග්‍රැජුවේෂන් එක තියෙනවා. The next day. ඊළඟට ග්‍රැජුවේෂන් දවසේ vlog එකක් ඔයාලට ඉක්මනින්ම අරගෙන එන්නම්. එහෙනම් මගේ channel එක subscribe කරලා තියාගන්න.